පසුගියදා සිංහල සිනමාවේ මතක සලකුණු රැසක් දායාද කරමින් නිලි රැජිනිය වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වුණා. ඇයගේ වියෝව නිසා බොහෝ දෙනෙක්ගේ හද කම්පා වූ අතර තවත් බොහෝ දෙනෙක්ගේ නොදත් කතාද අපිට දැනගන්නට ලැබුණා. ඇයගේ අවසාන කාලයේදී ඇයට බොහොම ආදරණීය හදවතක් මුණ ගැසෙනවා. ඒ රංගන ලෝකයේ ආදරණීය චරිතයක් වන චන්දික නානායක්කාරයි. චන්දික කාටත් වඩා ආදරයෙන් මාලනී ෆොන්සේකාව බලා ගන්නවා. බෙහෙත් ටික ගේන්නත් ඇය වරන් යන්නේ ඔහු. අවසාන මොහොතෙත් මාලනී කරපු එකම ඉල්ලීම චන්දිම පොඩ්ඩක් බදා ගන්න ඕනි කියන දේ. ඉතින් මාලනී ෆොන්සේකා මහත්මියගේ 7 වෙනි දින බණට චන්දිමත් සහභාගී වෙලා තිබුණා. ඒ කටයුත්ත ඉතා සාර්ථකව සිදු කෙරුණු අතර ඇයට අමා මහ නිවන් සුවය අපි ප්‍රාර්ථනා කරන්නෙමු.